ඉතින් අද අපේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් මට හිතුණාද ගෙදරදී පොඩි කේක් එකක් හදන්න. මොකද වෙන්නට ගියන්නේ බර්ත්ඩේ කේක් කඩන්නේ. ඉතින් එන්නකෝ මං කේක් එක හදනවා බලන්න. ඉතින් මම මුලින්ම කළේ කේක් එක හදන්න අවශ්‍ය බඩු ටික ඔක්කොම මේසෙ උඩින් තියාගන්න එක. අද මං කිලෝ එකේ කේක් එකක් තමයි හදන්නේ. ඊට පස්සේ මම භාජනයක් තියලා මුලින්ම කළේ සීනි කිරා ගන්න එක. ඉතින් මං සීනි ග්‍රෑම් 250ක් කිරා ගත්තා. ඊට පස්සේ ඒ ටික පැත්තකින් තියලා ඊළඟට කිරාගත්ත පාන් පිටි. පාන් පිටි ග්‍රෑම් 250ක් වෙන්න කිරා ගත්තා. ඊට පස්සේ මම පාන් පිටි ටික හලා ගන්න තමයි හදන්නේ. ඒකට මම බේකින් පවුඩර් ටිකකුත් දාගත්තා. ඊට පස්සේ දැන් තියෙන්නේ හලා ගන්න. අපි කේක් හදන්න ඇස්ට්‍රා ගත්තී ඇස්ට්‍රා කාමර උෂ්ණත්වයේ තියලා තමයි ගන්න ඕනේ. හලාගත්ත පාන් පිටි ටික පැත්තකින් තියලා මම මේ ඇස්ට්‍රා තමයි කිරාගන්නේ. මේ වෙලාවේ මම oven එකත් ප්‍රී හීට් වෙන්න ටයිමින් තියලා ආවේ. ඊට පස්සේ මම ඇස්ට්‍රා ටික භාජනයකට දාලා හොඳට බීට් කරගත්තා. ඒ බීට් කරන අතරතුර සීනි ටික දාගත්තා. සීනි ඇස්ට්‍රායි දෙක හොඳට මික්ස් වෙන්න බීට් කරගත්තා. මට ඇත්තටම බීටරයක් නැති නිසා මම විස්ක් එකෙන් තමයි මේ ඔක්කොම බීට් කරගත්තේ. බීට් එකක් පාවිච්චි කරනවා නම් තමයි ගොඩාම පහසු. ඊට පස්සේ භාජනයක් අරගෙන බිත්තර එකින් එක කඩලා කේක් මිශ්‍රණයට එකින් එක දාලා බීට් කරගත්තා. අපි බිත්තර කඩලා දාගන්නකොට එකපාරම කඩලා කේක් මිශ්‍රණයටම බිත්තර දාගන්න හොඳ නැහැ. මොකද බිත්තර සවුත් වෙලා එහෙම තිබ්බොත් සම්පූර්ණම කේක් මිශ්‍රණය අවුල් යනවනේ. ඒ නිසා පොඩි භාජනයක් අරගෙන ඒකට එකින් එක කරලා දාගන්න ඕනේ. මම මේ වෙලාවේ වැනිලා බින්දු දෙක තුනකුත් දාලා තමයි බීට් කරේ. මේ වෙලාවේ කේක් මිශ්‍රණයට හලාගත්ත පාන් පිටි ටික මිශ්‍ර කරගන්නවා. මම මේ ඔක්කොම හදලා බ්ලෙන්ඩ් එකට දාලා බ්ලෙන්ඩ් කරගත්තා. මම එහෙම කේක් එක බ්ලෙන්ඩ් කරගත්තේ මම විස්ක් එකෙන් විතරක් බීට් කරපු නිසා. ඊට පස්සේ තෙල් කඩදාසියක් දාලා හදාගත්ත ට්‍රේ එකට මිශ්‍රණය දාලා oven එකට දැම්මා. විනාඩි 10ක් ප්‍රී හීට් වෙච්ච oven එකට දාලා විනාඩි 45ක් කේක් එක බේක් වෙන්න දැම්මා. මේ හරියටම විනාඩි 45කට පස්සේ කේක් එක හොඳට බේක් වෙලා තිබුණා. ඊට පස්සේ මම කේක් එක දෙකටම ඇතින් කපලා නිවෙන්න ඇරියා. මොකද අයිසින් කරන්න හොඳට කේක් එක නිවෙන්න ඕනේ. මේ වෙලාවේ මම අයිසින් සුගර් ටික කිරාගෙන ඒ ටිකත් හලලා ගත්තා. අයිසින් සුගර් 3 පාරක් විතර හලලා ගන්න නම් හොඳයි. ඊට පස්සේ ඇස්ට්‍රා ටික හොඳට බීට් කරගත්ත අයිසින් සුගර් ටික දාලා ඊට පස්සේ කේක් බෝඩ් එකක් අරගෙන අයිසින් චුට්ටක් ගාගෙන කේක් ලේයර් එක අලව ගත්තා. ඊට පස්සේ ආයෙ පාරක් අයිසින් කරලා ආයෙ කේක් ලේයර් එකක් තියාගත්තා. ඉතින් අපේ ගෙදර කට්ටිය වැඩි සීනි කන්න කැමති නැති හින්දා අයිසින් පොඩි ප්‍රමාණයක් තමයි දාගත්තේ. දැන් නම් ඉතින් කේක් එක හරි. ඊට පස්සේ මම ඉතින් කේක් එක ලස්සනට ඩෙකොරේට් කරගත්තා. කේක් පොඩි ප්‍රමාණිකුයි අයිසින් පොඩි ප්‍රමාණිකුයි ඉතුරු වෙන නිසා මම ජා කේක් එකත් හදාගත්තා. ඉතින් ෆයිනල් ලුක් එක තමයි මේ.